උතුරු තලාගත් ඒවා දාගෙන ඔන්න බිත්තරයක් දාගෙන තමයි හදන්නේ. හොඳට බිත්තරේ මික්ස් කරනවා දැන්. ඉතින් කියන්න ඕනේ මගේ YouTube channel එකත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මාව කවුරු හරි subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ මිශ්‍රණයට අපි කැරට් එකතු කරගන්නවා, කෑලි මිරිස් එකතු කරගන්නවා. ඉතින් හැමදාම කන කෑම වගේ නෙමෙයිනේ. ගෙදර ඉඳන්ම ඔයාලට මේ නූඩල්ස් කොත්තුව හදාගන්න පුළුවන්. අපි බලමු ඉතින්. හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ නූඩල්ස් ටිකත් එකතු කරගන්නවා. මගේ අතින් ඒක වීඩියෝ වෙලා නැහැ. ඔය නූඩල්ස් ටික එකතු කරලා සෝයා සෝස් ටිකකුත් ඒකට එකතු කරගෙන තමයි ඔය මික්ස් කරන්නේ. කැරට් ටිකකුත් එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා. හොඳට මික්ස් වුණාම තමයි අපිට නූඩල්ස් එකේ හොඳටම රහ එන්නේ. ඒක නිසා හොඳට මේ අඩු ගින්දරේ ඔයාලා හොඳට ඒක මික්ස් කරගන්න. ඊට පස්සේ ඔයාලා තියෙන නම් චිකන් ටිකක් තම්බලා අරගෙන බැදලා තෙලේ ඒව පොඩි පොඩි කෑලි වලට කපාගෙන එයින් ටිකකුත් කැරට් ටිකුයි ලීස් ටිකුයි ඒ හැම දෙයක්ම එකතු කරලා හොඳට ආයෙත් කලවම් කරගන්න. ඉතින් මං හිතන්නේ නූඩල්ස් කොත්තුවේ ෆයිනල් ලුක් එක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අවසානට ෆොටෝ එකකින්. ඉතින් හොඳට මික්ස් කරගත්තම තමයි නූඩල්ස් එකේ රහ එන්නේ. ඉතින් මාව නරඹු ඔයාලට ගොඩක් ස්තුතියි. subscribe කරලා නැත්නම් subscribe කරලා යන්න. ෆයිනල් ලුක් එක බලාගෙන යන්න. ඔයාලා හැමෝටම මාව අහන් හිටියට thank you. අවසානයේට කැලි මිරිස් ටිකක් දාලා ගන්න.